පෞල් ජීවිතයකට සහකම්පනය නැතුවම බැරි ඇයි? එතකොට මොකක්ද මේ සහකම්පනය කියන්නේ? හුඟක් අය සහකම්පනය සහ අනුකම්පාව අතර තියෙන වෙනස තාමත් අඳුරගෙන නැහැ. අනුකම්පාව කියන්නේ අපි කෙනෙක්ගේ වේදනාවක් දුකක් දැකලා අයියෝ අනේ පව් කියන එකයි. නමුත් සහකම්පනය ඊට වඩා හුඟක් වෙනස්. සහකම්පනය කියන්නේ අපි අනුන්ගේ දුකක්, කරදරයක්, වේදනාවක් එයාලගේ පැත්තෙන් බලලා එයාලගේ ඒ වේදනාව ප්‍රශ්නය හරියටම අඳුරගන්න එක. ඒ වගේම ඒ ප්‍රශ්නය වේදනාව Tamanට දැනෙන්න ඉඩ හරින එක. සහකම්පනය කියන දේ පෞල් ජීවිතයකට අත්‍යවශ්‍යම කාරණයක්. අපි විවාහ වෙලා පෞල් ජීවිතයකට ඇතුළත් වෙන්නේ බොහොම ආදරණීයව. ආදරෙන් ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න හිතන්න. නමුත් සමහර පෞල් ජීවිතවල ආදරය කියන්නේ වචනයක් පමණක් කියලා හිතන පෞල් ජීවිත තියෙනවා. අඩුම තරමේ ආදරය කියන දේ වචනෙන්වත් නොකියන පෞල් ජීවිත තියෙනවා. ආදරය කියන්නේම ක්‍රියාවෙන් පෙන්විය යුතු දෙයක්. බිරිඳ හෝ ස්වාමි පුරුෂයා කෝපයෙන් හරි නොසන්සුන්කමකින් හරි ඉන්නවනම් ඒ කෝපයට හෝ ඒ නොසන්සුන්කමට හේතුව සොයා ගැනීමට මේ සහකම්පනය උදව් වෙනවා. එතනදී තර්ක කරනවා වෙනුවට දෙදෙනාම එකතු වෙලා ඒ ගැටලුව විසඳ ගන්න මඟ පෑදෙනවා. ස්වාමි පුරුෂයා බිරිඳ අතර විතරක් නෙවෙයි. අපේ දරුවන්ගේ ප්‍රශ්නවලදීත් අපිට මේ සහකම්පනය අවශ්‍ය වෙනවා. දරුවන්ගේ ගැටලුවලදී අපි දකින කෝණයෙන් නෙවෙයි දරුවන් තමන්ගේ ගැටලුවක් දකින්නේ. එයාට එයාගේ ගැටලුව අපි හිතනවට වඩා බරපතලයි කියලා තමයි එයා හිතන්නේ. අපි හිතන්නේ මේක සුළු දෙයක් වුණත් එයාට එයාගේ ප්‍රශ්නය බරපතලයි. දරුවන්ගේ ගැටලුවත් සහකම්පනයෙන් යුක්තව විසඳා ගන්න පුළුවන් වුණා. මේ දරුවන් දෙමව්පියන් අතර තියෙන බැඳීමත් ඉතාමත් වැඩි ආදරණීය බැඳීමක් කරගන්නට පුළුවන් වෙනවා. ඔයා හිතන්න පවුලක සහකම්පනය කියන දේ නැති වුණොත් මොනවා වෙයිද? එහෙම වුණොත් පවුල කියන සතුටු වෙන ඒකකය යුද පිටියක් බවට පත් වෙන්න මහා වෙලාවක් යන්නේ නැති වෙයි. ඒ විතරක් නෙවෙයි. පවුලේ අන්‍යෝන්‍ය කතා බහ sannivedanaye නැති වෙනවා. එතනදී බිරිඳ ස්වාමි පුරුෂයා මව පියා සහ දරුවන් අතර තියෙන ආදරණීය බැඳීම දුරස් වෙනවා. මානසිකව තියෙන බැඳීම දුරස් වෙනවා. මේ දේවල් වල අවසානයේදී මුළු පවුලම බිඳ වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කුටුම්බ ජීවිතේ ගෙදර අයත් එක්ක කතා කරද්දී අපි එයාලගේ පැත්තෙනුත් හිතලා තීරණ ගන්න උත්සාහ කරනවා නම් අපේ පෞල් ජීවිතේ ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට චෝදනා කරන්නේ නැතුව යම් දේවල් වලදී තමන්ටත් තමන්ගේ පැත්තෙන් සිද්ධ විය යුතු දෙයක් තියනවාද නැද්ද කියලා හිතනවා නම් අපිට පුළුවන් පෞල් ජීවිතේ ඉතාම සාර්ථකව ගත කරන්න. නිවසක සතුට රඳා පවතින්නේ ස්වාමියා, බිරිඳ, දරුවන් එකට එකතු වෙලා තමන්ගේ ජීවිකාවත් එක්කම තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන උදව්ව ඒ හැම දේම පවුලේ අය එකතු වෙලා කරන ස්ථානයේදී කරන තැනදී තමයි පෞල් ජීවිතේ සතුට රැඳී පවතින්නේ. මේ සහකම්පනය අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවල් වලදී. ගෙයක් විත්ති වලින් බැඳිලා තිබුණට ඒ ගේ ඇතුලේ ඉන්න ජීවිත බඳින්නේ මේ සහකම්පනය කියන අපූර්ව හැඟීමෙන්. ඉතින් වීඩියෝ එක ගැන අදහස් ඔයාට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්.